ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි බ්‍රේක්අප් එකකින් පස්සේ කොහොමද හිත හදාගෙන තමන්ට ගැළපෙන කෙනෙක් හොයාගන්නේ කියන එක. ඉතින් ඇත්තටම තමන්ට ගැළපෙන කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා. ඉතින් බ්‍රේක්අප් එකකින් පස්සේ ඔයාගේ හිත හරියට හදාගත්තේ නැත්නම් ඔයාට හරියටම ගැළපෙන කෙනා ඔයාට මගේ අරින්න පුළුවන්. මොකද ඔයා බ්‍රේක්අප් එකකින් පස්සෙත් ඔයා ඉන්නේ පරණ කෙනාගේ මතක එක්ක පරණ කෙනාගේ කුණු එක්ක නම් ඔයාගේ හදවතේ අලුත් කෙනෙකුට නවාතැන් දෙන්න අලුත් කෙනෙකුට පදිංචියක් දෙන්න ඔයාගේ හදවතේ ඉඩ නැහැ. මොකද පරණ කුණු ගොඩක් ඔයාගේ හදවතේ තියෙනවා. ඒ කුණු අතු ගාලම දාන්න ඕන. ඔයාගේ හදවතේ අලුත් කෙනෙකුට ඉඩක් හදන්න නම් ඔයාට සතුටින් ඉන්න නම්. මොකද පරණ කෙනාගේ කුණුත් එක්ක ඔයාට කවදාවත් අලුත් කෙනත් එක්ක සතුටින් ඉන්න බෑ. ඒ හින්දා අලුත් කෙනා ජීවිතේට ලං කරගන්න පරණ කෙනාගේ කුණු ඔක්කොම අතු ගාලා දාන්න. මොකද ඔයාට එයා ඇත්තටම ආදරේ කරා නම් තප්පරයකටවත් ඔයාව අමතක කරන්න එයාට බෑ. තප්පරයකටවත් ඔයාව දාලා යන්න එයාට බෑ. මොකද ඇත්ත ආදරේ තියෙන්නේ අම්මයි තාත්තයි ළඟ. අම්මගේ තාත්තගේ ආදරේ තරමටම ගැඹුරින්ම එයාට ඔයාට ආදරේ කරන්න හැකියාවක් තිබුණා නම් කවදාවත් එයාව ඔය විදියට තනි කරලා අතරමං කරලා මගදී මරලා දාලා යන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලාට බෑ දරුවොත් එක්ක තරහ වෙන්න. අම්මලා තාත්තලාට බෑ දරුවෝ දකින්න නැතුව ඉන්න. අම්මලා තාත්තලාට බෑ දරුවොත් එක්ක කතා නොකර තරහ වෙලා පැත්තකට වෙලා ඉන්න. ඉතින් හැබැයි ආදරේට ඇත්තම ආදරේටත් එහෙමයි ඔයාව දකින්න නැතුව ඉන්න බෑ. ඔයත් එක්ක කතා නොකර ඉන්න බෑ. ඔයා ළඟටම වෙලා ඉන්න ඕනි ඇත්තම ආදරේට. ඉතින් එහෙම දාලා ගියපු කෙනෙක් ආයේ ජීවිතේට ඔයා ලං කරගන්න හිතන්නවත් එපා. ඔයා කොහොම හරි ඔයාගේ හිත හදාගෙන ඒ කුණු පරණ කෙනාගේ කුණු ඔක්කොම ඔයා කොහොම හරි අතු ගාලා දාලා අලුත් කෙනෙක් Tamanට ගැළපෙන කෙනෙක් ජීවිතේට ලං කරගන්න පුළුවන් විදියට හිත හදාගන්න ඕනේ. ඉතින් ඒකට ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාගේ යටිහිත කියයි එයාව අමතක කරන්න බෑ. එයාට තියෙන තැන වෙන කෙනෙකුට ආයෙ දෙන්න බෑ. එහෙම කියලා ඔයාගේ යටිහිත කියයි. හැබැයි මෝඩයෙක් වෙන්න එපා. යටිහිත කොහොමත් කම්මැලි. යටිහිත කැමති ඔයා වේදනාව විඳිනවට. ඔයා අලුත් දෙයක් කළා දියුණු වෙනාට ඔයාගේ යටිහිත කොහොමත් කැමති නැහැ. ඒ හින්දා යටිහිතේ තියෙන කුණු සේරම ටික අතු ගාලා දාලා ඔයා අලුත් ජීවිතයක් පටන් ගන්න අලුත් කෙනෙක් එක්ක. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ පරණ මතක හැම දෙයක්ම මකලා දාන එක. මොකද එයාගේ මතක රැඳෙන, එයාව මතක් වෙන ෆොටෝ එකක්වත් සිහිවටනයක්වත් කිසිම දෙයක් අර අඩුම තරමේ එයා අරන් දීප ඇඳුමක්වත් ඔයා ළඟ තියාගන්න එපා. ඒව සේරම ගිනි තියලා කුඩු කරලා ඒ අතු ගාලා පුච්චලා හරි මොන හරි දෙයක් කරලා දාන්න. එයාගේ මතකේ රැඳෙන චූටි දෙයක්වත් ඔයා ළඟ තියාගන්න එපා. අඩුම තරමේ ෆොටෝ එකක්වත් කිසිම දෙයක් එයා ඔයාව දාලා ගියා නම් එයාගේ ඔයා ළඟ තියාගන්න එපා. එතකොට අපිට එයාව අමතක කරන්න හරි ලේසි. මොකද අමතක කරන්න කියලා කියන්නේ ඇත්තටම ඔයාට ආදරය කරපු කෙනෙක් ඔයාව දාලා යන්නේ නැහැ. ඔයාව මොහොතකටවත් තනි කරන්නේ නැහැ. මොකද ඔයාගේ අම්මා තාත්තා තරම්ම ගැඹුරින්ම ඔයාගේ හදවතට දැනෙන්න ඔයාගේ හදවතේ ඉන්න කෙනෙක් වුණා නම් එයා අනිවාර්යෙන්ම ඔයාව දාලා යන්නේ නැහැ. ඔයා හදවතින් එයාව තදින් අල්ලගෙන ඇති. හේතුව ඔයා හදවතින් ස්ථිරව කොහෙවත් ඉඳලා ආපු කෙනෙක් පදිංචි කරගෙන ඇති. හැබැයි එයාට ඉඳලා ඇති වෙච්ච නිසා එයා බෝඩින් කාරයෙක් වගේ ඒ ස්ථිර පදිංචියෙන් වෙන තැනකට ගියා. මොකද එයා යන්නේ එයාගේ සතුට වෙනින්. ඔයත් එක්ක ඉඳලා ඇති වුණාට පස්සේ ඔයත් එක්ක ජීවිතේ විඳලා ඇති කියලා හිතුණාට පස්සේ තමයි එයා එයාගේ සතුට හොයාගෙන වෙන තැනකට යන්නේ. හැබැයි ඔයා අඬයි ඇලපෙයි, ඔයා කන්නේ බොන්නේ නැතුව ඉඳී, ඔයා දුක් විඳී කියලා එයා දන්නවා. එයා දැනගත්තත් ඔයාට දුක් විඳින්නැල්ල එහෙම කරලා යන්නේ කමන්නේ. මොන දේ කරගත්තත් කමන්නේ. මේක මොන දේ කරගත්තත් කමන්නේ. මම යනවා මගේ සතුට හොයාගෙන කියලා තමයි එයා හිත හදාගෙන එහෙම යන්නේ. ඉතින් එහෙම හිත හදාගෙන යන්නේ ඇත්තටම ඔයාට ඒ කෙනා ආදරේ නැති නිසා. ඔයාට ඇත්තටම ඔයාගේ අම්මා තරම්ම, ඔයාගේ තාත්තා තරම්ම කෙනෙක් ආදරේ නම් මරාගෙන හරි, ගහගෙන හරි මොන දුක විඳගෙන හරි ගලක් උඩට වෙලා හරි ඔයත් එක්ක ලස්සනට ඉන්නවා. ඔයාව දාලා යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෝඩයෙක් ඉන්න එපා. ඔයා දාලා ගිය කෙනෙක් ආයේ ඔයාගේ ජීවිතේට ලං කරගන්න හිතන්නවත් එපා. ගොඩක් අය කියන දෙයක් තමයි අපි කාලයට බාර දෙමු. කාලයෙන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳයි. කාලය විසින් ඔහෝ ඇය මට ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි කියලා එහෙම හිතනවා. හැබැයි කාලයට කරන්න පුළුවන් දෙයක් නැහැ. කාලය නිකන් ගෙවිලා යනවා. අපි දැන් හෙට හෝ අනිද්දා හෝ කාලය විසින් මේක විසඳයි කියලා බලාගෙන හිටියොතින් අදත් අපි දුක් විඳිනවා, හෙටත් අපි දුක් විඳිනවා, අනිද්දාත් අපි දුක් විඳිනවා. අපි හැමදාම දුක් විඳිනවා. බාලගේ දෝෂි වගේ තමයි. කවදාවත් කාලයට බෑ අපේ ජීවිතේ තීරණ ගන්න. අපි තමයි අපේ
අපේ ජීවිතේ තීරණ ගන්න ඕන. කාලය විසින් අපේ ජීවිතේ කාලකන්ණි කරන එක තමයි කරන්නේ. ඒ වගේ ඕන තරම් අත්දැකීම් මට හම්බෙලා තියෙනවා. ගොඩාක් වැඩිහිටි නිවාසවලදී මට හම්බෙලා තියෙනවා. සාමාන්‍ය ජීවිතේදී මට මුණ ගැහෙන චරිත ගොඩක් ඉන්නවා. මරණකම්ම තනියම ඉන්න හේතුව ඇවිල්ලා එයාලා ජීවිතේ පළවෙනියට ආදරය කරපු කෙනා ගැන හිත ගොඩක් අය තමන්ගේ ජීවිතේ අවසානයේ දක්වාම දුක් විඳිනවා. ඉතින් ඒ කට්ටිය ඒගොල්ලෝ ඒ කාලේදී වෙනස් වුණා නම් අද ඒගොල්ලෝ ආදරේ ඉඳලා සතුටින් ආදරෙන් මේ වෙනකන් ජීවිතේ ලස්සනට ගත කරන හැබැයි අද හුල්ල ඉන්නවා වැඩිහිටියෝ. මොකද ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ ආදරේ ඒගොල්ලන්ට විඳින්න බැරි වුණා. මොකද එයාලා හිතුවක් කර තීරණයක් අරගෙන තිබුණේ කාලය විසින් මේක විසඳලා දෙයි. කවදා හරි දවසක වයසට ගිහිල්ලා හරි මව හොයාගෙන එයි. කාලය විසින් මේ හැම දෙයක්ම විසඳයි. එතකොට අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා එහෙම හිතාගෙන ඉඳලා ඉතින් ඒව සුරංගනා කතා එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. කාලය විසින් ඒව විසඳන්නේ නැහැ. කවදාවත් ඒවා විසඳ ගන්න බෑ. දාලා ගිය කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියන්නේ ඔයාගේ ජීවිතේ කරන ලොකුම මෝඩකම. ඒකෙන්ද මෝඩෙක් වෙන්න එපා. දාලා ගියේ තප්පරයකට හරි ඔයාට ආදරේ නැති නිසා තප්පරයකටවත් ආදරේ නැති කෙනෙක් එහෙම දාලා ගියා නම් ඔයා තවත් එයා වෙනුවෙන් ඔයාගේ කාලය නාස්ති කරගන්න එපා. ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. එයා එහෙම මතුගාලම දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සාහ කළ යුතුමයි. ඒ මතක කිසි දෙයක් තියාගන්න එපා. මම මුලින් කිව්වා වගේ එයාව මතක් වෙන කිසිම දෙයක් ඔයාගේ ජීවිතේ තියාගන්න එපා. අලුත් කෙනෙක්ට පදිංචිය දෙන්න එයාගේ පදිංචිය අස් කරගෙන ගියපු ඒ කුණු ටික ඔක්කොම අස් කරලා දාලා අලුත් කෙනෙක්ට පදිංචිය දෙන්න ඔයාගේ හදවතේ ඉඩ හදන්න ඒක පිරිසිදුව පිළිවෙලට තියාගන්න. එතකොට පුළුවන් ඔයාට ඔයාගේ ජීවිතේ අලුත් කෙනෙක් නවතෙන් කරගන්න. අපි වයසක අය වැඩිහිටියෝ කියන දේවල් අහන්න කැමති නෑනේ. ඉතින් අපිත් වයසට යනකොට අපිට තේරෙනවා අර වැඩිහිටියෝ කියපු දේවල් ඇත්ත. ඒ දේවල් අපිට වුණානේ කියලා. ඒ හින්දා කියන දේ අහන්න කල්පනා කරන්න. ඒගොල්ලෝ කියන්නේ ඇත්ත. අපි නිකන් කෙනෙක් වෙනුවෙන් අපේ කාලය ජීවිතේ නාස්ති කරන එකේ තේරුමක් නෑ. අපිව දාලා ගිය කෙනෙක්. මොකද අපේ ජීවිතේ මිනිමරුවක් තමයි. හේතුව අපිව ආදරය කළා අතරමඟ මරලා දාලා ගියපු කෙනෙක් තමයි අපේ පරණ ආදරය කියන්නේ. අපිව ආදරය කළා ආදරෙන් මරපු කෙනෙක් තමයි පරණ ආදරය කියන්නේ. ඉතින් අපේ මිනිමරුවෙකුට තමයි අපි තව මිනිමරුවෙක් වෙනුවෙන් තමයි අපි බලාගෙන ඉන්නේ. අපේ ආදරේ මරපු මිනිමරුවෙක් වෙනුවෙන් අපේ ජීවිතේ නැති කරපු මිනිමරුවෙක් වෙනුවෙන් අපේ එක දේවල් වලට හුරු කරපු මිනිමරුවෙක් වෙනුවෙන් තමයි අපි තවත් එයි කියලා අපේ කාලේ නාස්ති කරගෙන බලාගෙන ඉන්නේ. ඉතින් අපේ ජීවිතේ එකපාරක් හැඩි කරපු එකපාරක් ඇස් වලින් කඳුලක් ආපු කෙනෙක් වෙනුවෙන් අපේ ජීවිතේ නාස්ති කරලා තේරුමක් නැහැ. මොකද අපිට ඇත්තටම ආදරය කරපු කෙනෙකුට අපේ ඇස් වලට කඳුලක් දෙන්න බෑ කවදාවත්. අපිට දුකක් දෙන්න බෑ කවදාවත්. මොකද අපිට එයා ඇත්තටම ආදරේ නම් එයා අපේ දුක් විඳිනවට අපේ ඇස් වලින් කඳුළු එනවට එයා ඇත්තටම කැමති නෑ. අපිට ආදරය කරපු කෙනෙක් නම් එහෙම දුකක් වේදනාවක් දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. ඇත්තටම ආදරය කරපු කෙනෙක් අපිට. ඉතින් ඒ නිසා හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න. මං කියන දේවල් හැමදේම හොඳට ඔළුවට දාගන්න. කවදාවත් ආයේ දාලා ගියපු කෙනෙකුට තප්පරයකට හරි තරහ වෙලා ඔයාව එපා කියලා කියපු කෙනෙකුට ආදරය කරන්න යන්න එපා. එයාගේ සතුට හොයාගෙන ගියා නම් එයාගේ සතුට හොයාගෙන එයාට සතුටින් ඕන තැනක ඉඳ දෙන්න සොරි කියලා ඔයාගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න උත්සාහ කරන්න. හොඳම කෙනා ජීවිතේට එන්න කලින් රවුල් වවාගෙන බ්‍රේක්අප් එක නිසා කොණ්ඩු වවාගෙන අයිබ්‍රෝස් හදන්න නැතුව සත්තු වගේ ඉන්න එපා. පිස්සුද? එහෙම ඉන්න එපා. ඔයා ලස්සනට ඉන්න හොඳම කෙනා ජීවිතේට ආවත් ආයේ මං හැරලා යනවා. ඔයාගේ හැසිරීම ඔයාගේ පෙනුම දැක්කට පස්සේ ඒ නිසා ඔයා ලස්සනට අඳින්න, ලස්සනට කන්න බොන්න, ලස්සනට ඇවිදින්න, ඔයා ආස හැමදේම කරන්න, ඔයා ලස්සනට ඉන්න, ලස්සනට ඉන්නකොට ඔයාට හොඳම කෙනා ඔයාගේ ජීවිතේට එනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. එයා ඔයාගේ ජීවිතේ නවතුනාට පස්සේ ඔයාගේ ජීවිතේ තිබුණටත් වඩා ලස්සනට ආදරෙන් සතුටින් පිරීලා ඉතිරිලා ලස්සනට ඔයාගේ ජීවිතේ ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය නරක පුරුදු හැම දෙයක්ම අතාරින්න අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන්. තව දෙයක් තමයි ගොඩක් විශේෂයෙන් මම මේ කියන්නේ කොල්ලන්ට ගොඩක් කොල්ලෝ කරන නරක දෙයක් තමයි තමන්ගේ කෙල්ල දාලා ගියාට පස්සේ අරක්කු බෝතලයක් ගන්නවා මත් වෙනවා. මත් කළා පුළුවන් මත් උනාට පස්සේ ඔයාගේ ආදරේ අමතක කරන්න විතරයි.
ඒක මත් කළා සමහර වෙලාවට ඒ වෙලෙට తాවකාලිකව ඔයා මත් වීමෙන් නිදිමතෙන් ඒක ෂණිකව නැති වෙන එකක් විතරයි වෙන්නේ. මං කියන දේ හොඳට ඔළුවට දාගන්න, හොඳට මතක තියාගන්න. ඉතින් කවදාවත් අරක්කු බොත්තෙන් ඔයාගේ ජීවිතේ ප්‍රශ්න විසඳන්න යන්න එපා. මත් වෙලා කවදාවත් ප්‍රශ්න විසඳන්න බෑ. මත් උනා කියලා ඔයාට ඒක తాවකාලිකව ඔයා මත් කළා නිදි කළා ඒක తాවකාලිකව ඒ වෙලෙට අමතක වුණාට ඔයාගේ හිතින් අමතක කරන්න බෑ. මේ දේවල් ඔළුවට දාගන්න. ඔයාගේ අම්මා තාත්තා තරමට ආදරය කරන කෙනෙක් ඔයා හොයාගන්න ඕනේ. తాවකාලිකව බෝඩින් කාර්යයක් වගේ ඔයාගේ හදවතට ඇවිල්ලා එකපාරට ඔයාව ආදරය කරලා අතරමං කරලා දාලා ගියපු කෙනෙකුට බොරුවට ආදරය කරන්න යන්න එපා. තවත් ආහෙම ආදරය කරලා අතරමං කරලා ගියපු කෙනෙක් වෙනුවෙන් ඔයාගේ කාලේ තවත් නාස්ති කරන්න එපා. බොරුවට නිකන් කාලේ නාස්ති කරලා ඒගොල්ලෝගේ ජීවිතේ ඒගොල්ලෝ එයාලගේ සතුට හොයාගෙන ගිහලා ඒගොල්ලෝ ලස්සනට සතුටින් ජීවත් වෙලා ඉඳි. ඔයා ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. ඔයා ලස්සනට ආයේ ජීවිතය අලුතෙන් පටන් ගන්න. ඔයාට මුලින්ම ආදරය කරන්න, ඔයා ලස්සනට ඉන්න, කන්න බොන්න, අඳින්න, ලස්සනට ඇවිදින්න, ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට එන්ජොයි කරන්න. එතකොට ඔයාට ගැළපෙන ලස්සන මාදරයක් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. මං ආයෙත් කියනවා ඔයාට එයා දීපු එයාගේ මතක සිහිවටන ෆොටෝස් ඒ හැම දෙයක්ම විනාශ කළා දාන්න. ගිනි තියලා කුඩු කරලා මොන හරි කරලා දාන්න. ඔයාගේ ඇස් දෙකට පේන්න තියන්න එපා. ඒ කිසිම දෙයක් ඒ හැමදේම විනාශ කරලා දාන්න. එතකොට ඔයාට අනිවාර්යෙන් එයාව ඉක්මනින්ම අමතක කරලා සතුටින් ඉන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දවසක් හරි කතා නොකර තරහ වෙලා ඉන්න බොළඳ ආදරයක් ඔයාට වැඩක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නව නම් ඒ කෙනා ඔයාට ජීවිතේට ගැළපෙන්නෙම නැහැ. ඒක බෝඩින් කාර්යයක් විතරයි. ඒ හින්දා ඒ වගේ ආදරයකට අහු වෙන්න එපා. ඔයාට ඇත්තටම ආදරය කරන කෙනා පැයක්වත් එයාත් එක්ක තරහ වෙලා ඉන්නේ නැහැ. ඔයා ළඟටම වෙලා ඉන්නවා අම්මා තාත්තා වගේම ඔයාගේ පිටිපස්සට වෙලා. ඉතින් ආයෙ යන්නේ නැහැ කියලා කවුරු කොහොම වැඳගෙන ඔයා ළඟට ආවත් ඔයා රැවටෙන්න එපා. එකපාරක් ගිය කෙනා ආයෙ යන්නේ ඒක අනිවාර්යෙන් සහතිකයි. කවදා හරි දවසක කොච්චර කාලයක් ඉඳලා හරි ඒ කෙනා පරණ විදියටම ඔයාව දාලා යනවා අනිවාර්යයි. ඒක සහතිකයි. ඔයාට දැන් පරණ ආදරෙන් බැට ගාලා හොඳට අත්දැකීම් තියෙනවා. එතකොට අලුත් ආදරෙත් එක්ක යද්දී ඔයාට හරි ලේසි. අය අත්දැකීම් එක්ක ඔයාගේ වැරදි අඩුපාඩු හැමදේම හදාගෙන ඔයාට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අවුරුදු ගාණක් ගිහිල්ලා හරි අවුරුදු 5 10 ගිහිල්ලා හරි අපේ ජීවිතෙන් කෙනෙක් අයින් වෙනවා නම් ඒක ස්වභාව ධර්මයෙන් ඒ කෙනා අපෙන් අයින් කරන්නේ ඊට වඩා හොඳ දෙයක් ස්වභාව ධර්මය අපිට ලබා දෙන්න. නරක මිනිස්සු අපෙන් අයින් කරලා හොඳ දේවල් තමයි අපිට ලබා දෙන්නේ ස්වභාව ධර්මය. ඉතින් ලැබුණ කෙනා තමයි ජීවිතේ හොඳම කෙනා කියලා අලුතෙන් හම්බෙන කෙනාව බාරගන්න. නරක මිනිස්සු ඇත් කළා හොඳ දේවල් අපිට ලැබෙනවා. ඉතින් කලින් ඔයාව හම්බුනේ නැත්තේ ඇයි කියලා අහන්න ඒ අලුතින් හම්බුනේ කෙනාගේ එයාව සතුටින් තියන්න පුළුවන් තරම් ඔයාගේ ආදරේ පිරීතිලා යන්න එයාට දෙන්න හොඳ ක්වොලිටි එකක් තියාගන්න. ඔයා කිසි දෙයක් බලාපොරොත්තු නෙවෙයි. ඔයාගේ ආදරේ අඩුවක් පාඩුවක් නැතුව එයාට දෙන්න. ඔයාගේ ඇස්සට කඳුලක් දීපු කෙනෙක් කවදාවත් ඔයාට ආදරය කරන්නේ නැහැ. ඒ හින්දා ආයෙත් අඬන්න ඇස්සට කඳුළු ගන්න ඔයා ඉඩ තියන්න එපා. ඉතින් තරහ වුණා ෂණිකව යාළු වෙනවා සමහර ආදර කතා ඒ වගේ තියෙනවා. ඒ වුණාට දීර්ඝකාලීනව දවසක් දෙකක් තරහ වෙලා දකින්නේ නැතුව එහෙම ඇතුලේ හදවතේ තරහක් තියාගෙන ඉන්නවා කියන්නේ ඒක නා ඔයාට ඇත්තටම ආදරේ නැහැ. ඒ හින්දා ඔයත් ගාලම දාන්න අලුතෙන් එන කෙනාට ඔයා බය නැතුව ආදරය කරන්න. අලුතෙන් ආපු කෙනා තමයි ඔයාගේ ජීවිතේ වාසනාවන්ත කරන්නේ. අලුතෙන් ආපු කෙනා තමයි ඔයාගේ ජීවිතේ සතුටින්ම තියන්නේ. ඒ කෙනා තමයි ඔයාට ලැබෙන හිටපු හොඳම කෙනා කියලා ඔයා හිත හදාගෙන සතුටින් ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් දැන් ඔයාගේ ජීවිතේ ක්වොලිටි එකක් තියාගන්න. ඔයාට ලැබුණු කෙනා හොඳම කෙනා කියලා එයාගේ ආදරේ පරිස්සම් කරගන්න. ලස්සනට ජීවත් වෙන්න, සතුටින් ඉන්න. ඒ ක්වොලිටි එක ඔයා තියාගෙන අනාගතේ ප්ලෑන් කරන්න. දාලා ගිය කෙනාට පේන්න බෑ. ඔයා ලස්සනට සතුටින් ජීවත් වෙන්න. ඒ කෙනාට පේන්න විතරක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ ඔයා විදියට ලස්සනට සතුටින් ජීවිතේ විඳින්න සූදානම් වෙන්න. පරණ දේවල් හැම දෙයක්ම හිතින් අමතක කරලා දාන්න. මැරිච්ච ආදරේ වැඩක් නෑ. ඒවා කුණු වෙලා ඩස්බින් දාලා ඉවරයි. ඒ හින්දා අලුත් ආදරෙත් එක්ක නැවුම්ම ජීවිතේ ගමනක් යන්න තමයි ඔයා සූදානම් වෙන්න ඕන. එදා වැරදුනා, ඇඬුවා, දුක් වුණා,
කඳුළු ආවා ආයේ වරදින්නේ නැහැ ඔයාට. ඔයාගේ වේදනාව හඳුනන ඔයාව ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන් ඔයාට අම්මා අප්පච්චි තරමටම ගොඩක් ආදරේ දෙන ඒ වගේම තමයි ඔයාගේ ඇසට කිසිම කඳුලක් නොවන ඔයාව අම්මා අප්පච්චි වගේම පරිස්සමින් බලා ගන්න ආදරයක් අනිවාර්යෙන් ඔයාට හම්බ වෙනවා. ඉතින් අඩුවක් නැතුව ඔයාගේ ආදරේ එයාට දෙන්න පිරීතිරලා යන්න කිසිම අඩුවක් පාඩුවක් කරන්න එපා. ඔයාගේ වැරදි අඩුපාඩු හැමදේම හදාගෙන එයාට ගොඩක් ආදරය කරන්න. එතකොට ඔයාට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඔයා ගොඩක් අවංක වෙන්න. අනිවාර්යයෙන්ම ඔයාට හොඳ කෙනෙක් හම්බ වෙනවා. අවංකවම ඔයාගේ ආදරේ එයාට දෙනකොට අනිවාර්යෙන් ඔයාට අවංකවම එයාගේ ආදරේ ලැබෙනවා. ඉතින් හිතයි හදවතයි සූපත් කරගන්න. ඔයාගේ අම්මා අප්පච්චි ඔයාගේ ආදරණියන් ඔයාට නිතරම කියනවා ඇති. ඔයා තනි වෙන්න එපා, දුක් විඳින්න එපා, අසරණ වෙන්න එපා. ඔයා සතුටින් ඉන්න ඕනි කියලා. ඉතින් මම කියන්නේත් ඒකමයි. අනිවාර්යෙන් ඔයා හොඳට ඔළුවට දාගන්න හිතන්න. ඔයා අසරණ වෙන්න එපා, තනි වෙන්න එපා, දුක් විඳින්න එපා. ඔයා අනිවාර්යෙන් ආදරය කරන්න පටන් ගන්න ඕනි. ඔයාට ගැළපෙනම කෙනා හොයාගන්න ඔයාට දැන් පුළුවන්. ඔයාට තේරෙනවා ඔයාට හොඳට අත්දැකීම් තියෙනවා. ඉතින් තනි වෙන්න අසරණ වෙන්න නැතුව අපි ලස්සනට ඔයාට ගැළපෙනම කෙනා ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ලස්සනට ආදරෙන් ඉමු. නිදි මරාගෙන අඬපු ඇස් ආදරේ පුරවගෙන hina වෙනකොට හරි ලස්සනයි. ඉතින් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.